නගරයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ගිනි නිවන ජල කරාම 30000කටත් ටෙනිස් බෝල මිලියන 4කටත් මේ නගරය උරුමකම් කියනවා. මගේ නම ලකි. ඔයගොල්ලන්ට හිතාගන්න බැරි වුණා නේද? මම බල්ලෙක්. මාව ආයිති ඩොක්ටර් ඩූලිටල්ට. ඔයගොල්ලන්ට මතක ඇතිනේ අර සත්තුත් එක්ක කතා කරන මිනිස්සයා? හරි. මතක නැත්තම් මම මතක් කරන්නම්කෝ. එයා වෛද්‍යවරයෙක්. එයා සත්තුත් එක්කත් කතා කරනවා. මේ දවස්වල හරියට වැඩ. කාසන් එනවා 10ට බස්ට පණු බෙහෙත් දෙන්න තියෙනවා 12:30ට මිස්ටිගේ බලු කෝඩු පරීක්ෂා කරන්න තියෙනවා. ඒකට ඊට අමතරව අවශ්‍ය ප්‍රවෘත්ති යන්නත් තියෙනවා. ඕ මට තේරෙනවා. බස්ට පණු බෙහෙත් දෙන්න තියෙනවා 12:30ට. මිස්ටිගේ බලු කෝඩු හවස එකට පරීක්ෂා කරන්න තියෙනවා. ඒ වගේම නිවුස් අහන්නත් තියෙනවා. ඒ වගේම අදරෑ කෑමකට යන්නත් තියෙනවා. බලු සංගමේ කෑම සංග්‍රහය හෙට. මිසිස් කාසන්ගේ පරීක්ෂාව 11ට. ඒක ඉස්සරහට දාගන්න. බස්ටක බෙහෙත් 12ට, EKG එක 12:30ට. මිස්ටිය එකයි කාලට. ලකීමයි කාලසටහන අවුල් කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න. තාපොඩි මං ඊ ලෙඩෙකුට පෝර දාන්න. හරි හරි. හැබැයි මට ආරංචි වුණු විදිහට නම් ඔයා මිසිස් ෆිනිෂ්ට් කරලා තියෙන උදව්ව. හරි හරි ඔයාලා. මම පස්සේ යනවා. පරිස්සමෙන්. කොච්චර වැඩ තිබුණත් ડોක්ටර් සත්තුන්ට උදව් කරන්න නම් වෙලාවක් හොයා ගන්නවා. ඒයි මගේ නම බෑන්ඩි. කොහමද බෑන්ඩි? මම පාරේ ඉන්නේ. මුලින්ම මේ වගේ තැනකට ආපුවාම ඕගලන්ට අපහසුව දැනේ. හැබැයි ඕක පස්සේ හරියයි. හරියන්නේ ડોක්ටර් නේද? ඒක ඇත්ත. ඒක හරි. බලාපොරොත්තුව අතහැරගන්න එපා. කිසිම දවසක පස්සට යන්න එපා. බැන්ඩි විතරක් නෙමෙයි ඕගොල්ලෝ හැමදේම මං කියන දේ අහගන්න. හැම බල්ලෙකුටම තමන්ගේම කියලා පවුලක් හොයාගන්න පුළුවන්. එයාලගේ යාළුවෙක් වෙන්නත් පුළුවන්. දැන් මං කිව්වට පස්සේ කියන්නේ. කවදා හරි කාගේ හරි හොඳ යාළුවෙක් වෙනවා. කාගේ හරි හොඳ යාළුවෙක් වෙනවා. නෑ මං කිව්වේ කවදා හරි කාගේ හරි හොඳ යාළුවෙක් වෙනවා. කවදා හරි කාගේ හරි හොඳ යාළුවෙක් වෙනවා. හරියට හරි. හරියටම හරි. වෙරළ පැත්ත ගේකට මුරට බල්ලෙක් වෙනවා. හැබැයි පොඩි ළමයි එක්ක සෙල්ලම් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ගේ හොඳට බලා ගන්නත් ඕනේ. කවුරු හරි ආරක්ෂක කටයුතු ගැන අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නවද මෙතන? රස්ති තමයි ડોක්ටර්. රස්ති තමයි රට හොඳ. රස්ටි කියන්නේ කවුද? රස්ති මේ ડોක්ටර්. අයියෝ. ඕක වැදගත් වැඩක්ද? නෑ. ඒක කමක් නෑ රස්ටි. මේකයි. ඔයාට ඔయిత වැඩිය වෙන රස්සාවක් හොයාගන්න පුළුවන් වෙයි. රටේ හැම සත්තුවත් එක්කම ડોක්ටර්ට වැඩ තිබුණා. එයා වැඩියෙන්ම දක්ෂ වුණේ හදවත් රෝග වලට ප්‍රතිකාර කරන්න. ඔයාලා දෙන්න අන්තිමටම හදුක් බබාලට දැන් කොච්චර වයසක් වෙනවද? එච්චරම වයසක් නෑ. මං හිතන්නේ අවුරුදු 20ක් විතර. ලබන සඳුදාට හරියටම අවුරුදු 48ක් වෙනවා. හරි. දැන් මට තේරුණා ප්‍රශ්නේ මොකද්ද කියලා. මේකයි කරන්න ඕනේ. මම මේ දෙන පෙතිරික කුඩු කරලා ඕගොල්ලන් කෑමත් එක්ක එකතු කරලා ගන්න ඕනේ. එතකොට වැඩේ හරියයිද? එහෙනම් ඔන්න ඉතින් අපේ වැඩේ හරි. මෙහාට එන්නකො සුදුහාමිනේ. ડોක්ටර් ජාත්‍යන්තර කීර්තියටපත් වුණා. ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඇලස්කාවට යනකම් හැමෝම එයාව දැනගත්තා. අපිත් එක්ක මේ ඉන්නේ ලෝක ප්‍රසිද්ධ ડોක්ටර් ඩූලිටල්. සත්තුත් එක්ක කතා කරපු ඉඳයි එයා ප්‍රසිද්ධ වුණේ. දැන් අපි වැඩක් කරමු. අර කිසිම දෙයක් දන්නේ නැති කිඹුල ළඟට කිට්ටු කරලා දැන් අපි ආවේ හිමීට අල්ල ගන්නවා. දැන් කරන්න තියෙන්නේ ළඟට හිමීට ලං වෙන එක. කිඹුල ළඟට කිට්ටු වෙනකොට අපි පරිස්සම් වෙන්න ඕන. මොකද එයාගේ කටේ විශාල තියුණු දත් තියෙන නිසා අපි මේවට අහු වෙන්න ඉඩ තියෙනවා. මං කරන්න හදන දේවා දන්නවද? මෙයා මට මොනවාද කරන්න කියලා මං දන්නේ නැති විදියට රඟපාලා මෙයා මගේ පැත්තට හැරෙනකොට මාත් මෙයාගේ පැත්තට හැරලා කනවා මෙයාගේ අත් දෙකම. කිඹුලගේ පිටිපස්සෙන් ගිහලා මෙන්න මේ විදියට කට තද කරලා හොඳින් අල්ල ගන්නවා. ස්ටිව් ඔයා කින්දේ එයා දන්නවා. මට ඕනේ මේ බලාගෙන ඉන්නේ පුදුම කරන්න. හරි. අයියෝ මගේ අත. හැම කෙනෙකුටම වගේ ડોක්ටර්ගෙන් බේත් ගන්න ඕමනා වුණා. ඒක ડોක්ටර්ගේ පවුලේ හැමෝම තේරුණා. හැමෝම කිව්වට හැමෝමත් නෙවෙයි. ඒක පස්සේ මම ඕගොල්ලන්ට කියන්නම්කෝ. ඊට කලින් බලමුකෝ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. හලෝ කවුද බෙල් ගහන්නේ? ලකීමේ මම. මට යතුරු ගන්න බැරි වුණා. දොර අරින්න. මොකද ඔච්චර සැර? එහෙම නෙමෙයි. ඔයා තයාපර විල්ලීමක් කරන්න. හරි කියන්න. හැබැයි සැරෙන් කිව්වොත් ඔයාට එළියේ ඉන්න වෙයි. මොකද මේ වගේ බලපෑමක් කරන්න බල්ලෙකුට chance එකක් එනවා කොහොම අඩු. කරුණාකරලා ඔය දොර අරිනවද කෑනෝ ගහ. නැත්තම් ඔයාට එළියේ ඉන්න වෙන්නේ. ආයෙත් දොර අරින්න අඩු ගානේ මට කෑම ටිකවත් දෙනවනේ. හරි ඔයාට ගොඩක් ස්තුතියි. thank you. ඔන්න අපි ගෙදර ආවා. ජෝන් hey කියන්නේ කොහොමද වැඩ? ඔන්න මං ඔයාට පැරිස් වලින් හොඳ තෑග්ගක් ගෙනා. මේක මට ඔයාටම කියලා තමයි මං ඕක එහෙන් ගත්තේ. ඔයා ඔකට ගොඩක් කැමති නේද? හොඳ තෑග්ගක් කියන්නේ මොකද්ද කියලා දන්නවද? ඒ මොකද්ද? අර ඔය කරදරකාරයෝ ටික ඉක්මනට මෙහෙන් අයින් කරන එක. සමායන මං ඒගොල්ලන්ට තේරුම් දෙන්නම්. එතකොට හරියයි. තාත්තේ හලෝ කොහොමද? ඔයාටත් මං පොඩි තෑග්ගක් ගෙනාවා මෙක්සිකෝ වලින්. මා මතක් වුණා නේද? ඔයා මට මොනවද ගෙනාවේ? අයියෝ භූමිකම්පාවක් ගනි භූමිකම්පාවක්. ඕක හොල්ලන එකක් නෙමෙයි.